මිත්‍රවරුනි ඔයත් අතීතය ගැන පසුතැවිතැවින්න අනාගතය හදාගන්න ඕන කියන ස්ථාවර මතයක ඉඳන් අතීතය ගැන පසුතැවෙන කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාට. එහෙනම් ඉන්ට්‍රෝ එකෙන් පස්සේ අපි කතා කරමු මේ පිළිබඳව සවිස්තරාත්මකව. Thematics with Sajith Kumar. සමහර වෙලාවට අපි හිතනවා ජීවිතයේ සමහර මිනිස්සු සමහර අවස්ථා සමහර දේවල් මිත්‍රවරුනි අපෙන් මග හැරුණම කතාව හැමදේම ඉවරයි කියලා. ඔයා අද පසුතැවෙන්නේ අතීතයේ කවුරුන් හෝ කෙනෙක් හින්දා මග හැරුණ මොකක් හරි අවස්ථාවක් හින්දා නම් මෙන්න මේ කතාව පොඩ්ඩක් අහගන්න. මිත්‍රවරුනි නැවක් මුහුදේ යනකොට රුවල් කැඩුනොත් ඒ නෞකාව මුහුදේ ගිලෙන්න නෙමෙයි මිත්‍රවරුනි හදලා තියෙන්නේ. එහි උපරිම වේගය අරගෙන එය ගොඩ බිමට යන. එහෙනම් සහෘදයනි අපි යම් අවස්ථාවකදී කඩා වැටුණොත් ඇයි අපි එතන ගිලෙන්නේ? ගොඩක් දෙනා කරන්නේ මිත්‍රවරුනි යම් අවස්ථාවකදී අතීතයේ වෙච්ච ගැටලුවක් නිසා එතනින් තමන්ගේ ජීවිතේ නතර කරනවා. ඔයාලට අහන්න ලැබෙනවා ගොඩාක් වෙලාවට මේ අද සමාජයේ තමන්ගේ එෆයා එකක් කවුරුහුන් හෝ පවත්වාගෙන ගියොතින් ඒක නතර වුණ ගමන් ඉස්සෙල්ලම කරන්නේ සුයිසයිඩ් කරගන්න. ඇයි මිත්‍රවරුනි එච්චරම තමන්ගේ ජීවිතේ තමන් පහතට දාගන්නේ. තමන්ට තමන්වත් ආදරේ නැතුව තමන් වෙන කෙනෙක්ට ආදරය කරනවා කියන්නේ විහිළුවක් නෙවෙයි. ඇත්තටම මිත්‍රවරුනි තමන් තමන්ට ආදරය කරා නම් තමන් සැපවත් ජීවිතයක් ගත කරනවා වෙනුවට වෙන කෙනෙක් නිසා තමන්ගේ ජීවිතය නැති කරගන්නේ නැහැ. ඔයා අද හඬා වැටෙන්නේ කවුදෝ ඔබේ ජීවිතයෙන් පිටව ගිය එක ගැන නම් ඔබ තේරුම් ගත යුතුම දෙයක් තියෙනවා. ඔයා ජීවිතය කියන්නේ වෙන කෙනෙක් ලියන කතාවක් විදියට බාරගන්න ලෑස්ති වෙන්න එපා. ඔයා තේරුම් ගන්න ඔයාගේ ජීවිතය ලියන්නේ ඔයා. ඔයාගේ ජීවිතය ලියන කතෘ තමයි ඔයා. පෑන තියෙන්නේ මිත්‍රවරුනි තමන්ගේ අතේ. තමන් ලියන කතාව මිත්‍රවරුනි ලස්සනට ලියා ගන්න. ඊළඟ පරිච්ඡේදය මිත්‍රවරුනි තාම ලියවිලා නැහැ. ඉතින් මිත්‍රවරුනි අතීතයේ ලියවෙච්ච එක පිටුවක් නිසා තමන් කතුවරයා වෙච්ච තමන්ගේ පොතේ ඉදිරි පිටු ටික සියල්ල කඩලා විනාශ කරන්න තරම් තමන් තමන්ට ද්‍රෝහිකමක් කරන්න එපා මිත්‍රවරුනි. මම මේ කියන්නේ ඔයාට පසුතැවෙන්න තියෙන හැම තත්පරයක්ම ඔයා පසුතැවෙන්න කාලය ගන්න හැම තත්පරයක්ම මිත්‍රවරුනි ඔයාගේ අනාගතයට ඔයා කරන ද්‍රෝහිකම. ඔයා අද අඬන කඳුළු හෙට ඔයාගේ දියුණුවට පෝර කරගන්න. තමන් ශක්තිමත්ව නැගී සිටින්න මිත්‍රවරුනි අද ඔයා වැටිච්ච අද පසුතැවෙන හැම තත්පරයක්ම තමන් පන්නරයක් කරගන්න ඕන මිත්‍රවරුනි. ඔයාගේ වටිනාකම තේරුම් ගත්තේ නැති අය වෙනුවෙන් මේ ලෝකයට ආපු අරමුණ වෙනස් කරන්න එපා මිත්‍රවරුනි. ඔබව පාවා දුන්න අය ඔබව දාලා ගිය අය ඒ අය ඔබේ කතාව ඉවර වෙනවා දකින්න බලන් ඉන්න මොහොතක මිත්‍රවරුනි ඔබත් එයට උපකාර කරන්න එපා මිත්‍රවරුනි. ඔබ කරන්න ඕන ඒ බලන් ඉන්න මිනිස්සුන්ට පෙන්නන්න ඒ මිනිස්සු නැතුව තමන්ට නැගිටින්න පුළුවන් කියන එක. ඉතින් මිත්‍රවරුනි ඔබ දැනගන්න ඔබේ ජීවිතයේ අලුත් පිටුවක් පෙරලන්න අතීතය අමතක කරන්න ඕන කියන එක. මිත්‍රවරුනි අනිවාර්යෙන්ම අපි කරන්න ඕන අතීතයේදී වෙච්ච සෑම සිදුවීමක්ම පන්නරයක් කරගෙන පාඩමක් කරගෙන මිත්‍රවරුනි අනාගතය හදාගන්න එක. පියවරෙන් පියවර ලස්සන අනාගතයක් හදාගන්න මිත්‍රවරුනි මහන්සි වෙන්න ඕන. එහෙනම් පසුතැවීම් අතීතයේ වහනය කරන තිරිංගයක්
ඒක ගලවලා දාලා අද්දම නැගිටින්න. මොකද ඔබේ ජීවිතයේ ඊළඟ පරිච්ඡේදය තාමත් ලියවිලා නැහැ. පෑන තමන්ගේ අතේ පරිච්ඡේදය ලියන්නේ තමන්. තමන් තමන්ගේ ඊළඟ පරිච්ඡේදය ලස්සනට ලියා ගන්න. එහෙනම් සහෘදයනි අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. හැමෝටම තෙරුවන් සරණයි.